සුබ දවසක් හැමෝටම මගේ YouTube channel එක බලන මම අද ඔයාලට පෙන්වන්න යන්නේ අද කඩේට ගෙන ආපු අලුත්ම වීනෝ ටිකයි බියර් වගේකුයි මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න සුපිරි දැනුමක් ගන්න පුළුවන් ඉතාලියාවම ඔයාලට බොන්න පුළුවන් විදිය මම මුලින්ම පෙන්වන්නම් ඔයාලට වීනෝ තේරුණාද මේ තියෙන බියර් මේ තියෙන ඉතාලියේ කෑවට පස්සේ බොන ඒවා මේ තියෙන ඔක්කොම මේ තියෙන්නේ ගණන් වැඩිම බෝතලේ මේකත් මේ සෙට් එක ගණන් වැඩි මෙතනක් තියෙනවා වීනෝ ඊට පස්සේ පෙන්නන්නම් මම ඔයාලට වීනෝ රෝස්සෝ වීනෝ රතු ඒවා මේවා ගණන් වැඩි ඒ වගේම මෙතනක් තියෙන වීනෝ රෝස්සෝ ඔක්කොම මම ඔයාලට කියලා දෙන්න මගේ channel එක මුලින්ම subscribe කරන්න like කරන්න comment කරන්න ඔන්න මුලින්නම් පටන් ගන්න මේක ඇවිල්ලා වීනෝ රෝස්සෝ ෆ්‍රිජ් එකේ දාන එක මොකද වීනෝ රෝස්සෝ ෆ්‍රිජ් එකේ දාන්නේ මේක විතර ෆ්‍රිජ් එකේ දානවා මේක අයියානිකෝ වීනෝ පිස්සාන්තේ මේක ගෑස් තියෙන්නේ වීනෝ රෝස්සෝ ගෑස් එක හරිද 12ක් තියෙනවා මේක ඒනවනේ බෝතලේ මිලිලීටර් 850 හරිද මේ තියෙන්නේ අයිස් ඒනවනේ බෝතලේ කවර් එකක් තියෙන්නේ මේකේ ඇතුලේ තියෙන වීනෝ රෝසෝ පාටයි 12.5ක් තියෙනවා මිලිලීටර් 850 2023 පේනවනේ මෙන්න මේ වගේ බෝතලෙ ඉන්නේ මේක ඇවිල්ලා උන දැන් තමයි වීනෝ බියන්කෝ පළංගින වීනෝ පිස්සාන්තේ මේකෙම සුදු එක තමයි 11.5ක් තියෙන මිලිලීටර් 750 මේකේ 12ක් තියෙනවා තේරුණාද මේක මේ දෙක ගණන් වැඩි ෆියානෝ ග්‍රේකෝ කහ පාට මුඛය තියෙන්නේ මේක ඇවිල්ලා යූරෝ 17ක් තියෙනවා මිලිලීටර් 750ම 2024 හදපු එක ඉතාලියාවම ඔයාලට බොන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේක බීලා බලන්න අමුතුම ටේස්ට් එකක් තියෙන්නේ මේකෙත් තියෙනවා 13.5 මේකේ 14ක් තියෙනවා පේනවනේ වෙනස අමුතුම ටේස්ට් එකක් තියෙන්නේ මම මේ වගේ එක බොන්න වීඩියෝ මම ඔයාලට පෙන්නන්නම් පේනවනේ මේක කහ පාටයි මේක නිල් පාටයි ඔන්න මම ඊළඟට පෙන්නන්නේ ෂැම්පේන් හරිද මේ ෂැම්පේන් එක අදගෙන ආවේ මිලිලීටර් 850 තියෙනවා මේ එකේ 11යි පේනවනේ 11යි අදගෙන ආවේ රෙස්ටුරන්ට් එකට මේ තියෙන්නේ බියර් ජාති පවුලානේ 5.5ක් තියෙනවා පේනවනේ මේක ඇවිල්ලා බියර් රෝසෝ පාටිය මේ ඉතාලි ලාංඡනේ ගෑනු කට්ටියට බොන්න එපා කියලා තියෙන්නේ 5.6ක් තියෙනවා මිලිලීටර් 500 ඒ පවුලෙම මේකත් වීනෝ රෝස්සෝ ඒකෙත් 5.6ක් තියෙනවා මිලිලීටර් 500 මේ තියෙන්නේ තවත් බියර් එක ඒකේ 6.8ක් තියෙනවා මිලිලීටර් 750 බෝතලයක් එකේ පේනවද दिन का विद्युत होता कोका कोला मैं कोका कोला चीनी ने देखा नॉर्मल एक है मैं कोका कोला नॉर्मल एक है मैं चीनी ने देखा मैं तीन लोग बोतलें अमारो एल्पिनो
ලීටර් 2 බෝතලයක් 20ක් තියෙනවා ඔලිව් එක. මේක ෂොට් එකයි බොන්නේ. ඒත් කාලා. කෑම දිරවන්න තමයි මේ පාවිච්චි කරන්නේ. ඒ අමාරෝ එකේම මේ තියෙන අමාරෝ කාපු එක. මේක 35ක් තියෙනවා. මේකත් කාලා තමයි පාවිච්චි කරන්නේ. ලීටර් 1.5 17ක් තියෙනවා මෙලෝනි. මේවා හිතින මේ පළතුරකින් හදන්නේ. මේවත් කාලා තමයි පාවිච්චි කරන්නේ. මේකට මෙලොන්චෙල්ලෝ කියලා කියනවා. මේ තමාරෝ කාපු මේක. මේ කියන්නේ ලිමොන්චෙල්ලෝ. දහි වලින් හදන්නේ. ලීටර් 2ක් 25ක් තියෙනවා. මේවා ගොඩක්ම සොරෙන්තෝ ඉතාලියේ තියෙන සොරෙන්තෝ නගරේ කාප්‍රි නගරයෙන් තමයි ප්‍රසිද්ධ. මේවිල්ලා උනිකුම්. මේකත් අමාරෝ පවුලෙම එකක්. මේකේ වොලියු එක 40ක් තියෙනවා. ඔයාලට පේනවනේ. ජීවත් බඩුම තමයි. කෙලින්ම කෑවට පස්සේ තමයි මේක පාවිච්චි කරන්නේ ගොඩක්ම. බිව්වොත් නාගසලන් තමයි. මේ තියෙන බියර් එකක් මම නම් හිතන්නේ මේක ලංකාවේ දිනවා කියලා. තියෙනවනේ. අපි යන් අනිත් ෆ්‍රිජ් එකට ඉවර වෙනකම්ම වීඩියෝ බලන්න. මේ තියෙන ගණන් වැඩිම වීනෝ රෝස්සෝ. ඔලිව් එක 15යි. එනවනේ. මේ තමයි අංගනක රෙස්ටුරන්ට් එක. මේ ගණන් අඩුම වීනෝ බියන්කෝ එක. යුරෝටයි 12ක් තියෙනවා. මේක තමයි ඉන්නේ. මේක යුරෝ 12යි. ලස්සන බෝතල් තියෙන ඉතාලියාවත් යාලට මෙන්න. ඔක්කොම 114ක් තියෙනවා. මේ තියෙන ගප්ප බරිගාත 38යි. මේවත් කෑවට පස්සේ බොනවා. එහෙනම් යාළුවෝ මගේ වීඩියෝ එක ඉවරයි. හැමෝම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ තමයි මම වැඩ කරන රෙස්ටුරන්ට් එක. මගේ ඔක්කොම වීඩියෝ බලන්න. මම කෑම හදන වීඩියෝ තියෙනවා. එයාලට ඉතාලියේ නාපෝලි ගැන වීඩියෝ තියෙනවා. ඉතාලිය ගැන විස්තර දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතාලියේ සීනි හැබැයි වෙන්නේ නැහැ කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන්ම මොන තූත්තුකුඩියෙන් හරි කමන්නේ ඉතාලියෙන් බලන්න. රොමේනියා, ඒෂියා ඕන තැනක, ඕස්ට්‍රියා
ඕන තැනකින් හොරාට හරි එන්න ඉතාලියට ගේමක් ගහන්න. ජය වේවා. හායි යාළුවනේ, සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ප්‍රොසෙක්කෝ ගැන. ප්‍රොසෙක්කෝ කියන්නේ ෂැම්පේන් වලට මේක 850 බෝතලයක් 11ක් තියෙනවා ඔලිව් එක. මේක එක්ස්පයර් ඩේට් එකකුත් තියෙනවා. එනවනේ. මෙන්න මෙහෙම බෝතලයක් තියෙනවා. කළු පාට බෝතලයක. මේක ඇවිල්ලා හැමෝම කාලේ වුණාම සතුට සමරන්න. පේනවනේ මෙතනට නිකන් තියෙනවා සතුට සමරන්න. උත්සව වෙලාවකට තමයි මේක පාවිච්චි කරන්නේ. නම ප්‍රොසෙක්කෝ. පේනවනේ. බාකෝඩ් එකකුත් තියෙනවා. මේවා පාටියකදී තමයි මුලින්ම පාවිච්චි කරන්නේ. ඔයාලට පෙන්වන්නේ ප්‍රොසෙක්කෝ එකක්. මේ ග්ලාස් වල තමයි ප්‍රොසෙක්කෝ දාන්නේ. පේනවනේ. මේකට කියන්නේ ෂැම්පේන් බිකේරි ඉතාලියේ. සාමාන්‍ය ගෑස් තියෙන්නේ. පේනවද? කහ පැහැති ගෑස් එක තියෙන්නේ. ඔහොම ඉන්න මම ඔයාලට බීලම පෙන්වන්න ප්‍රොසෙක්කෝ මොනවා වගේද කියලා. හායි යාළුවනේ, ප්‍රොසෙක්කෝ තමයි මේ. මගේ වීඩියෝ සබස්ක්‍රයිබ් කරන්න. අය දවසක වීනෝ ජාතියකින් හමුවෙමු. හැමෝටම බොනසේරා.